මදන බැත්තනතින් මුල් වෙලා කළු නැන්ද යන්න ගියා මෙහෙලා ඒ කහපා කපොය මොකක්ද අවුල අවුල නෙමේ උඹ දැන් සාමාන්‍ය මිනිෙක් වගේ ගිල්ලා ඕ කස්ටමර්ල ගේන්න ඕනේ කස්ටමල්ල ගේන්න ඕන ඔව් ඒක හැබැයි අමතර රාජකාරයක් විදියට අර එන්න මනුසෙක් තොක්කන වරේ මං කිය කොහෙද මේ දේවාලේ තියෙන්නේ යකා ඉන්නවානේ හොඳට කරන වෙන්න ඇති වැඩ ඔය ෆේස්බුක් එකේ අම්මන්ඩිලා නොමිලේ කිව්වට මු පඳුරු ගන්නවානේ 17000 කමන්නේ මු ගන්නේ 25000යි 50000යි ලක්ෂයයිනේ මේ දේවල්ට ගිහිල්ලා බලමුකෝ මෙතන කොහොමද කියලා අවල්ලි කොහෙද යන්නේ අර දේවාලට යනවානේ එතන වැඩ කොහොමද දන්නේ නේ අම්මේ මල්ලේ මට මතක ඔය වසී කරගන්න මිනිස්සු ඔක්කොම ඉන්නේ එතෙන්දනේ ඒ දේවාල නම් නියම මොකද දන්නවද දැන් එතන අපුවත් නටනවනේ ඔව් යකක් නටනවා දේවාල මෙහෙන්නේ තියෙන්නේ ඔව් මේ පැත්තේ තියෙන්නේ එහෙනම් එහෙනම් බායේ මම යනවා අම්මේ ඇකි එකෙක් කල්ල ගත්තා මේකයි ගස් ගඳ තියෙන මේ තියෙන්නේ දේවාලට යන පාර ආයිබෝවන් ඇමතිතුමා යකෝ හැමතිතුමා නෙවෙයි මම කපු මහත්තයා මම හිතුවේ සාටක දාගෙන ඉන්නවනේ එමෙතිලා මම හිතුවේ එමෙති කෙනෙක් කියලා නෑ යකෝ දැන් කාටක ඔක්කොම ගැලවිලා තියෙන්නේ හරි එහෙනම් දරුවෝ වැඳගන්නකෝ දරුවගේ නම මොකද්ද මගේ නම දයසන්ත මේක තමයි අර ඇමතිතුමාට කිහෙල්කැන් එහෙම අලිසම් බෙල්ට් එහෙම නොමිලේ අරන් දුන්නේ මොකද්ද ඇමතිතුමාට කිහෙල්කැන් අලිසම් බෙල්ට් එහෙම නොමිලේ දුන්නේ මේ දයසන්තට කොහෙද මේ ඔයාද මේ ඇමතිතුමාට කෙහෙල්කන් එහෙම දුන්නේ ඒ දයසන්ත නෙමෙයි මම ඒ එමෙතුමාගේ යාළුවානේ මේ මොන දේවාලයක්ද මට කඩාගෙන මං කාටවත් කෙහෙල්කන් දුන්නෙත් නෑ හෙඩ් දුන්නෙත් නෑ මේ එනම් මේ දරුවාගේ මේ වසියක් කරගන්නද ඔව් කපු මාත්‍යා මේ දරුවා මේ වසිය කරගන්න යන්න ගෑන් ළමයාගේ වයස කීයක් කරනවද මොකද්ද මං ඇහුවේ මේ වසිය කරගෙන යන ගෑන් ළමයාගේ වයස කීයද කියලා එහෙනම් දරුවට මේ වෙන අවුල වෙන සම්බන්ධයක් එහෙම තියෙනවද කපු මහත්තයාට ශාස්ත්‍රය පේන්නේ නැද්ද යකෙක් අල්ලගෙන වැඩ කරනවා කියන්නේ Facebook එකේ එහෙම දාලා තියෙන්නේ යකෝ ඇඩ් වෙනයි බැඩ් වෙනයි ඒක තේරෙන්නේ නැද්ද මුට මොකද්ද කිව්වොත් නෑ මේ යකා නෑනේ යකන් ඒකයි මට හරියට කියවෙන්නේ නැත්තේ කෝ මේ යකා මේ වරේ යකෝ තෝ කොහෙද ගියේ මේ වර කස්ටමර්ලා බලන් ඉන්නවා නමෝ නම අයිබෝ තෝ කොහෙද ගියේ මම මේ දවස් තුනකින් දොට්ට දැම්මේ නෑනේ දොට්ට දාන්න ගියා යකා ආවද කපු මහත්තයා ඔව් මේ යකා අවිලා ඉන්නේ ඕ මට පේන්නේ නෑනේ ඒක පුතා සාමාන්‍ය ජනතාවට පේන්නේ නෑ ඒකට ජනවරමක් ඕනේ මොකද්ද කපු මහත්තයා කිව්වේ ඒකට පුතා ජනවරමක් ඕනේ බම්බුව තමයි ජනවරම දැන් පේනවානේ පාර්ලිමේන්තුවේ වලා පොල් කීයද හාල් කීයද කියලා ජනවරම ඒකෙන්ද හිතන්න එපා ඒගොල්ලන් ජනවරම ගන්න ඉස්සල්ලා ඒගොල්ලන් අපි වගේ මිනිස්සු ගත්තට පස්සේ ඒගොල්ලන් යක්කු වෙලා ඒකට අපි පාන්ද හරි කෝ එනම් ඇඳගන්න බලපිය මේ දරුවා ආපු කාරණාව මොකද කියලා මේ දරුවා ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද තෝ සෙල්ලම් කරනවද විරු කරනවද මං ඇවිත් මට අඳුන හතියට පේන්නේ නෑනේ මේ දරුවා මේ නිතර පහර දීම් වලට ලක් වෙන අම්බැට්ටෙක් නේ මේ දරුවා නිතරම පහර දීමට ලක් වෙන බිලින්දේ හරි නේද හරි වගේ ගුරුනාන්සේ මේ ඉතුරු ටික කේපි ඉක්මනට ඒ නංගි මෙයාට ඊ හවස හෙල්ල විසි කෙරුවා ඒ දරුවේ ඊයේ එල්ල විසි කරාද ඒ දරුවේගේ එල්ල විසි කිරීමේ කුසලතාවය වැඩි දියුණු කරගන්න නේද ආවේ මොන කුසලතාව ගුරුනාන්සේ ඊයේ හවසේ පොල්ලකින් ගහපු පාර මැරෙන්නේ නැතුව බේරුනේ ආයේ මොන හෙල්ලද දරුවා ඉතින් හෙල්ලයි පොල්ලයි දෙකම එක වගේනේ ගුරුනාන්සේට කිව්වට විශ්වාස කරන්නේ ඊයේ හෙල්ලෙන් නෙමෙයි පොල්ලෙන් ගහපු පාර හොම්බෙන් ගියේ හොම්බ ළඟින් නෙමෙයි යන්නේ හොම්බ තල්ලලා දාන්න තිබ්බේ තෝ කටවපිය තෝද කපුවා මමද කපුවා තෝ කපුවා එන තෝ කටවපිය ඉතින් තෝ අහන්නේ මගෙන් තෝ මං ආන දෙයට උත්තර දෙපිය හරි කපු මහත්තයා මගෙන් දැහුවේ උඹද කපු මහත්තයා මමද කපු මහත්තයා කියලා නෑ පුතා මේ මං ආවේ මේ යකාගෙන් මේ යකා මට මේ ජරා විදියට කතා කරනවා
මොකද ඒ දරුවා මේ පොල්ලෙන් එව්වේ? ඒකටද මේ වසී කරගන්න ආවේ? මේකට ඒකවත් තේරෙන්නේ නෑ. දෙරියට නැත්තම් දෙරිය ගම්මටද? ඒ දරිය ඔය දන්න අඳුරන කෙනෙක්ද? ඔව් කප් මහත්තයා. එන කාය කවුදද? ඒ අපේ වයිෆ්ගේ නංගි. ඒකගේ හොම්බ තරන්ද දෙන්නේ. වයිෆ් නංගි අක්කා බැන්දනම් අක්කා විතරයි. මේක එකගේ කෑම වගේ. වයිෆ් නංගිටත් වශී කරගන්න ඕන. මේකට එක්ක 54 ගහලා දාන්න තියෙන හිරේ නැතන් දාන්න ඕන 4 වෙනි තත්ත්වයට. ඌ කටවාපිය. ඒක මට කීයක් හරි හම්බ වෙන එකනේ. මට වෙන්නේ ඔය අසාධාරණ පෙන්වන්න බෑනේ. හරි තෝ කටවාන හිටපියෝ. I myself කියන්නේ මොකද්ද? I myself. I myself. හරි දරුවා. දැන් යකාට මාන්සිලු. හඳුනත් හරියට පේන්නේ නැහැ. ඒක නිසා තව දවස් 3කින් ඉන්න පුළුවන් පුතා. ආ කප් මහත්තයා. අනේ බය නැතුව එන්න ඔක්කොම මං කරලා දෙන්න.